හරි. දැන් ඔයගොල්ලෝ මට කියන්න බලන්න මම මේ කාඩ්බෝඩ් කෑල්ලට මෙහෙම ඇඟිල්ලෙන් ගැහුවොත් කාසියට මොකක් වෙයිද? අපි මෙහෙම ගහලා බලමු. බලා ගන්නකො මොකද වෙන්නේ කියලා. දැන් මං වීදුරු උඩින් කාඩ්බෝඩ් කෑල්ල තියනවා. කාඩ්බෝඩ් කෑල්ල උඩින් කාසිය තියෙනවා. එතකොට නිව්ටන්ගේ පළමු නියමයට අනුව බාහිර අසන්තුලන බලයක් දෙනකන් නිශ්චල වස්තු නිශ්චලතාවයෙන් පවතී. හරි? එතකොට මේකෙදි වෙන්නේ මම මෙන්න මේ මෙහෙම ඇඟිල්ලෙන් බලයක් දෙන්නේ කාඩ්බෝඩ් කෑල්ලට. එතකොට කාඩ්බෝඩ් කෑල්ල වීසි වෙලා යනවා. හැබැයි මං කාසියට බලයක් දෙන්නේ නැහැ. කාසියට බලයක් දෙන්නේ නැති වුණාන් පස්සේ කාසිය වීසි වෙන්න හේතුවක් නැහැ. මේ යට තියෙන ආවරණය නැති වුණාම කාසිය ගුරුත්වාකර්ෂණයෙන් හින්දා බිමට වැටෙනවා. හරි සරලයි. ඔක තමයි එතකොට නිව්ටන්ගේ පළමු නියමය. හරි. එහෙනම් අපි බලමු ඊළඟ මාතෘකාවට අපි යමු. හරි. දැන් ඔයගොල්ලෝ මට කියන්න බලන්න මම මේ කාඩ්බෝඩ් කෑල්ලට මෙහෙම ඇඟිල්ලෙන් ගැහුවොත් කාසියට මොකක් වෙයිද? අපි මෙහෙම ගහලා බලමු. බලා ගන්නකො මොකද වෙන්නේ කියලා. දැන් මං වීදුරු උඩින් කාඩ්බෝඩ් කෑල්ල තියනවා. කාඩ්බෝඩ් කෑල්ල උඩින් කාසිය තියෙනවා. එතකොට නිව්ටන්ගේ පළමු නියමයට අනුව බාහිර අසන්තුලන බලයක් දෙනකන් නිශ්චල වස්තු නිශ්චලතාවයෙන් පවතී. හරි? එතකොට මේකෙදි වෙන්නේ මම මෙන්න මේ මෙහෙම ඇඟිල්ලෙන් බලයක් දෙන්නේ කාඩ්බෝඩ් කෑල්ලට. එතකොට කාඩ්බෝඩ් කෑල්ල වීසි වෙලා යනවා. හැබැයි මං කාසියට බලයක් දෙන්නේ නැහැ. කාසියට බලයක් දෙන්නේ නැති වුණාන් පස්සේ කාසිය වීසි වෙන්න හේතුවක් නැහැ. මේ යට තියෙන ආවරණය නැති වුණාම කාසිය ගුරුත්වාකර්ෂණයෙන් හින්දා බිමට වැටෙනවා. හරි සරලයි. ඔක තමයි එතකොට නිව්ටන්ගේ පළමු නියමය. හරි. එහෙනම් අපි බලමු ඊළඟ මාතෘකාවට අපි යමු.